ආයිබෝන් කියලා අදත් පිළිගන්නවා සිංහල රෙසිපි YouTube channel එකට ආදරයෙන් ඔයාලා. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ ලේසියෙන්ම රෝල්ස් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි බලමු රෝල්ස් හදන්න අවශ්‍ය කරන දේවල් ටික. මම මේකට අරන් තියනවා ලීස් ගහක්, කැරට් අලයක්, බිලිුණු ගෙඩියක්, සුදුලුණු බිකි කීපයක්. අලගෙඩි 4ක් විතර මම මේකට ගත්තා. අලගෙඩි 4 මුලින් සුද්ධ කරලා කෑලි වලට කපලා ප්‍රෙෂර් කුකර් එකේ මම තඹ ගත්තේ. ප්‍රෙෂර් කුකර් එකේ තඹපුවාම ඉක්මනට තඹ ගන්න පුළුවන් හින්දා. ලීස් ගහ හොඳට සුද්ධ කරලා අරගෙන මෙන්න මේ වගේ පොඩියට කපා ගන්න ඕනි. සුදුලුණු ඉඟුරු එකතු කරලා ඒකත් අපි තලලා පැත්තකින් අරන් තියාගමු. මම මේකට ලොකු සැමන් එකක් අරගෙන තියෙනවා. අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික සේරම හරි. අපි එහෙනම් මේක අවශ්‍ය කරි එක හදාගමු. මම මුලින්ම තාච්චියේ ලිපේ තියලා තෙල් ටික රත් කරගෙන තලාගත්ත සුදුලුණු ඉඟුරු ටික කරපිංචා ඒකට එකතු කරගන්නවා. මම මේකට කපාගත්ත ලීස් ටිකක් දැන් එකතු කරගන්නවා. ඔයගොල්ලන්ට කැමති නම් කැරට් එකක් එකතු කරගන්න පුළුවන්. මම කැරට් එක එකතු කරන්නේ මොකද මේ අපි පොඩි එකේලා වටාකල කැරට් ගන්නවා. ලීස් ටික හොඳට බෙදෙන්න ඕනේ. වතුර ගතිය ගොඩක් අයින් වෙනකම් වගේ මේක ලීස් ටික අපි බෙද ගන්න ඕනේ. දැන් අපි සැමන් ටික එකතු කරගමු. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ඔගොල්ලෝ දාගන්න. සැමන් එකේ වතුර ගතිය හොඳින් ජනකම්ම මේක ටෙම්පරාදු කරගන්න ඕනි. ඊට පස්සේ තමයි අපි කහ, කැලි මිරිස්, ගම්බිරිස් කුඩු එකතු කරන්නේ. මුලින් ওই ටික එකතු කරොත් අඩි අලන ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා පසුව තමයි මේ එක එකතු කරගන්නේ. සැමන් එක දැම්මට පස්සේ හොඳින් ටෙම්පරාදු කරගන්න ඕනි. ඊට පස්සේ තමයි කැලි මිරිස්, ගම්බිරිස්, කහ එකතු කරන්නේ. මුලින් ওই ටික එකතු කරොත් අඩි අලන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් අපි තඹ පොළ ටික පොඩි කරලා එකක් දාගමු. මෙන්න මේ වගේ රෝල්ස් කරි එක හදාගන්න පුළුවන් නම් රෝල්ස් බදිනකොට පුපුරන්නේ නැහැ. වතුර හිටින්න බෑ අපේ කරි එකේ සම්පූර්ණ වතුර ගතිය අයින් වෙන්නම මේක ටෙම්පරාදු කරගත්තොත් රෝල්ස් එක බෙද ගන්න අපිට පහසු වෙනවා. මම දැන් රෝල්ස් එක හදන්න ඕනේ රොටිය හදන්න පිටි ටික ලෑස්ති කරගන්නවා. මේකට මම පිටි 500ක් ගන්නවා. සහ ඒකට ලුණුත් එකතු කරගමු අපි. ඔයාලට කැමති නම් බිත්තරයක් එකතු කරගන්න පුළුවන්. බිත්තර කන්න නැති අය ඉන්නවා නම් එකතු කරන්න ඕනේ නැහැ. මොකද බිත්තරයක් එකතු කරපුවාම අපිට මේ රොටිය තැටියෙන් ගලව ගන්න පහසු වෙනවා. බිත්තර එකතු කරන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් තෙල් චුට්ටක් එකතු කරගන්න. එතකොට අපිට තැටියෙන් මේ රොටිය ගලව ගන්න එක පහසු වෙනවා. පිටි කිලෝ එකකට වතුර ලීටර් 2ක් තමයි අපි සාමාන්‍යයෙන් එකතු කරගන්න ප්‍රමාණය. ඒක සාමාන්‍යයෙන් චුට්ටක් අඩු වැඩි වෙන්න පුළුවන්.
සාමාන්‍ය සම්මත ප්‍රමාණය නම් පිටි කිලෝයකට වතුර ලීටර 2ක්. පිටි එක සම්පූර්ණයෙන්ම දිය වෙනකම් අපි මේක දිය කරගන්න ඕනේ. අපි තැටිය රත් වෙන්න ඇරලා තෙල් පොඩ්ඩක් ගාගමු. අපි රොටිය දාගත්තට පස්සේ ඔයාලට රෝල්ස් එකට අවශ්‍ය ප්‍රමාණයට කරේ තියාගන්න. මේ වගේ එක කෙරවලකට වෙන්න. ඊට පස්සේ මේ පැත්තෙන් අරගෙන අපි එකපාරක් නමා ගන්නවා. ඊට පස්සේ දෙපැත්තෙන් ඇතුල් පැත්තට නමා ගන්නවා. ඊට මේ මැදින් ඇඟිලි දෙක තියලා මේක එකපාරක් දාගත්තට පස්සේ මේක දැන් තද වෙලා තියෙන්නේ. මේ රෝල්ස් එක හොඳට තද වෙන්න ඔතා ගන්න ඕනේ. එතකොට රෝල්ස් එක බැද්දාට පස්සේ දෙකට මැදින් කැඩෙන්න බලන්නෙත් නැහැ, වැනෙන්නෙත් නැහැ. මෙන්න මේ වගේ තියෙන්න ඕනේ. මම දැන් රෝල්ස් ටික නම් ඔතාගෙන ඉවරයි. දැන් මේකට බිස්කට් කුඩු තවරලා අපි රෝල්ස් බෙදලා බලමු. මම දැන් හදන්නේ රෝල්ස් එකේ බිස්කට් කුඩු තවර ගන්න ඕනි. පිටි මිශ්‍රණය හදාගන්න. ඒකටත් අපි ලුණු පොඩ්ඩක් එකතු කරනවා. අපි රෝල්ස් මිශ්‍රණයට වඩා ඝනකම අඩුවෙන් මේ මිශ්‍රණය හදාගත්තා නම් හරි. අපි හදාගත්ත රෝස් ටික පිටි මිශ්‍රණයට එකතු කරගමු. රෝල්ස් එකේ පිටි මිශ්‍රණය හොඳින් තවරලා ඊට පස්සේ බිස්කට් කුඩු මිශ්‍රණයට දාමු. අපි පිටි තවරුමේ දාපු රෝල්ස් එක ඔයගේ බිස්කට් කුඩු එකට දාලා හොඳට බිස්කට් කුඩු තවරන්න ඕනේ. හදාගත්ත රෝස් ටික පැද ගන්නයි මම හදන්නේ. භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා අපි මේ රෝස් ටික බෙදගමු.